දෙනාම සාදරය පිළිගන්නවා අපේ ඇකඩමික් විහංගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ දැන් ඔයගොල්ලන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි YouTube channel එක දැන් password එක දෙනවනේ මුලින්ම. password එක දුන්නට පස්සේ ඕක අමතක වෙන්න පුළුවන්. ටික කාලයක් ගිහින් මටත් ඕක අමතක වෙලා තියෙනවා. දැන් අමතක වුණොත් මොකද්ද කරන්නේ? දැන් අමතක වුණොත් කරන්න තියෙන මා ලොකු දෙයක් නෙමෙයි සරල දෙයක් තියෙන අපි කරලා බලමු. ඊට පස්සේ කරන්නේ YouTube app එක open කරගෙන අපේ පාස්වර්ඩ් එක මාරු කරගන්න තියෙන්නේ. අපි පාස්වර්ඩ් එක මාරු කරගන්න මුලින්ම app එක open කරගෙන ඊට පස්සේ u කියන තැන තියෙනවා. එතනට ගිහිල්ලා අර ඔයගොල්ලෝගේ පින්තූරයක් තියෙන තැන තියෙන. එතනට ගිහිල්ලා මෙතන පේනවා යන්නේ switch account. switch account වලට නෙමෙයි යන්න ඕනේ. මෙතන පොඩ data correction පොඩි අවුලක් තියෙනවා. ඊට පස්සේ යනවා අපේ Google account වලට. Google account වලට ගියට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට පේනවද මෙතන personal info කියලා තැනක් තියෙනවා. හරිද? personal info. මේ security and sign in කියලා තැනක් තියෙනවා. තව Google password කියලා යටින්ම තියෙනව නේද? ලේසි. ඕන අපිට මේ personal info තැනෙත් යන්නත් පුළුවන්. අපිට ඕනේ අපි එකපාරයෙන් Google password කියන තැන. Google password කියන තැනට ගිහිල්ලා අපිට දැන් password එක මතක නැහැ. අපිට දැන් ඕනේ password එක මාරු කරන්න. මෙතන යාළුවනේ ඔයගොල්ලෝගේ fingerprint එක දෙන්න. fingerprint හරි ඔයගොල්ලෝගේ මොකක් හරි pin එකක් ඇතිනේ password එක. ඒක දීලා දැන් යාළුවනේ අපිට තියෙන password එක මාරු කරගන්න. password එක දැන් උඩට මතක තියෙන එකක් දාගන්න. එක දිගට මාරු කරන්න බෑ. ඊට පස්සේ ටික කාලයකට යනකම් ඒගොල්ලෝ change කරන්න දෙන්නේ නැහැ. මටත් ඒක වුණා එකපාරක්. change කරන අවුරුද්දක් හරියට මාස 6-7ක් යනකම්ම change කරන්න දුන්නේ නැහැ. ඒක දැන් නැද්ද දන්නෙත් නැහැ. මම ගොඩ කාලයකක් මේ කියන්නේ. අපි එනම් මේ new password එක දෙමු. ඔයගොල්ලෝ තියාලා හොඳ මතක තියෙන password එකක් දෙන්න. මමත් මේකට මතක තියෙන password එකක් දෙන්න. මට password එක මතක තිබ්බේ නැහැ. ඒක කාලයක් යනවා මේක. අපේ channel එක phone එක ගත්ත කාලෙම හැදුවට password එක මතක නැහැ. ඒලා දුන්නා. YouTube යන්න ඕනේ segment එක. අපි එනම් password එක මාරු කරගමු. මේ new password කියන තැනයි confirm new password කියන තැන දෙකටම මුලින්ම password එක දීලා ඒක copy කරලා මෙතනට ඒක දෙන්න. ඊට පස්සේ යනවා ඒක ඔයගොල්ලෝගේ notepad එකේ down කරන. notepad එකට දාගන්න ඒක. ඒකට මතක හිටිනවනේ මේගොල්ලෝගේ password එකයි gmail එකයි ඔක්කොම ඒකට දාලා තියාගන්න. ඒකට ඉතින් මේ හදිස්සියට account එකකට අලුත් ඒ කියන්නේ අපේ account මේ account එකෙන් තව මොකක් හරි දෙයක් කරගන්න ඕනොත් password එක ඉල්ලනවා ඕන දෙයකට password එක ඕන අනිත් අතට දෙන්න පුළුවන් මතක තියෙනවා. අපි එන මේ password එක දෙමු. හරි යාළුවනේ මම password එක දුන්නා. දැන් මම ඒක copy කරගන්නවා. ඒක copy කරගෙන confirm password තැනට දීලා මෙතන මේ hack තියෙන තැන වහගන්නවා. ඊට පස්සේ change password කියලා ටික දෙනවා. ඊට පස්සේ අපි ඒක change password දෙනවා. දැන් password එක change වෙනවා. close කරලා දාමු මෙතනින්. ඊට පස්සේ යාළුවනේ මෙතන පෙන්නයි password එක change නැද්ද කියලා. දැන් last change එක 12:23ට වෙලා තියෙනවා. දැන් අපේ password එක change වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මෙතනින් වීඩියෝ එක ඉවරයි. ඕන සියලු දෙනාටම ස්තුතියි වීඩියෝත් එක රැඳී සිටි. හරි අපි එනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.